රනිල් දැන් පරක්කුයි. බටලන්ද ගැන ප්‍රකාශයක් කරන්න හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමාද වැඩි බවත් එය සිදු කිරීමට ඔහුට පසුගිය අවුරුදු 35ක කාලයම තිබුණු බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන හිටපු ජනපතිවරයා සිදු කළ ප්‍රකාශය ගැන අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතම මේ බව ප්‍රකාශ කළා. බටලන්ද ගැන අලගිය මුලගිය වැලගිය තැන් සේරම දන්න කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. බටලන්ද ගැන රනිල් වික්‍රමසිංහ අද නෙවෙයි ප්‍රකාශ කරන්න තිබුණේ. පසුගිය අවුරුදු 35ම තිබුණා ඔහුට බටලන්ද ගැන කියන්න. අල් ජසීරා එකෙන් මේ සිදුවීම උඩට අරගෙන රනිල්ගෙන් මේක ප්‍රශ්න කරන තාක් රනිල් මුකුත් කියන්න ආවේ නෑ බටලන්ද ගැන. ඉතින් අපි දැන් කියපු හැටියෙම මේක සභාගත කළා. ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න අපි තීන්දුවක් අරන් තියෙනවා. අනිත් පැත්තෙන් අප්‍රේල් 10 වෙනිදාට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙනවා. හැබැයි මේ මාසයේ තව දවසක විවාදයක් පැවැත්වෙනවා. මේ විවාදය ගත්තේ ටිකක් අමාරුවෙන් තමයි. එක්සත් ජාතික පක්ෂයත් සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් මේ විවාදය නොදෙන්න තමයි පාර්ලිමේන්තුවේදී කටයුතු කළේ. ඔවුන්ගේ පැත්තෙන් අදහස් ප්‍රකාශ වුණේ මේ විවාදය එපා කියන පැත්තට. අපි මේ විවාදය පවත්වනවා. මම හිතනවා රනිල් වික්‍රමසිංහ දැන් පරක්කු වැඩි කියලා. යයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා.